ශාන් පුතා නැමැත්තා මිලිමීටර් 9 වර්ගයේ ගිනියවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද හෙවත් මාර්තු 14 වෙනිදා අත්අඩංගුවට ගත් බව ඕමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනියවියක් සැකකරු සන්දකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාත්‍ර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනියවිය හමු වී ඇති බවද පොලිසිය සඳහන් කළා. සැකකරුට ගිනියවිය ලබා දුන් බව කියන මන්නාරම් පොලිස් කොට්ටාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අතරතුරදී එම ගිනියවිය සුරාගෙන විත් සැකකාර රැප් ගීත ගායකයාට ලබා දී ඇති බවත් පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ටාශයේ රාජකාරී සඳහා ස්ථාන මාරුවක් ලැබ ගොස් සිටියේදී මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අදාළ ගිනියවිය සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකාර ගායකයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. කොහොමhari අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හොඳයි ඉතින්